අයිබෝන් ඕම එක තුළින්නේ ටෙක්ස්පිය වයිජඩු චන්නගෙන තවත් අලුත් විඩියෝ එකයි. ඉතින් ගැරුණේ අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ iPhones වලට වඩා හොන ෆෝන්ස් කොද වෙන්න හේතු 25ක්. ඉතින් ගැරුණේ අද වීඩියෝකින් මම කතා කරන්න මෙන්න මේ පිළිබඳව. ඉතින් දැන්ම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් ගැරුණේ අපි අද මගේ වීඩියෝකට ඉතින් වීඩියෝ දෙන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා පොඩ්ඩක් මගේ channel එක තුල පොඩ්ඩක් ගිහලා බලන්න content ගන්නවත් තියෙනවා මේ විදිහට මම create කරපු. ඉතින් යාළුවනේ බලාගෙන යන්න subscribe පාරක් දාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like button එක press කරන්න අමතක කරන්න එපා. ඉතින් පහුගිය ටික මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. sorry කියලා ඉල්ලීමක් කරනවා. short වීඩියෝ එකක් දැම්මා. දෙකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. අපි අද මගේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මම ඉස්සෙල්ලා කියවුවා වගේ හොන ෆෝන්ස් තමයි අද අපේ බෑන් වෙලා ඉන්නේ. ඉතින් අද අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕකට ඕන නම් Samsung ෆෝන් හොද වෙන්න හේතු 25ක් ඕන නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ගිය පාර මට කමෙන්ට් එකක් තිබ්බේ නෑ Samsung වලට ඕනේ කන්ටෙන්ට් එකක් කියලා. ඒක නිසා මම මේ පාර හිතුවා හොන වලට එකක් ගේන්න හිතුවා. ඉතින් යාළුවනේ අපි මේ විදියට යමු මගේ වීඩියෝ එකේ පළමුණු කාරණේට. ඉතින් යාළුවනේ පළවෙනි කාරණේ තමයි යාළුවනේ හොන ෆෝන්ස් වල ඉතාමත් මිල අඩුවටත් ඔකටට මිල දී ගන්න පුළුවන්. මම ගත්තොත් 35000ට ගියොත් මට 35000ට හරියන විදියට හොන ආයතනයෙන් ෆෝන් එක ලබා දෙලා තියෙනවා. ඉතින් යාළුවනේ iPhone එකකට වඩා හොන ෆෝන් එකේ මිල අඩුවට high performance අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඒක නිසා ඒකත් අපේ කාරණේට හොඳ වාසියක් වෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒක ඇත්තටම හොඳ වාසියක්. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් high performance දෙනවා හොන ෆෝන් එකෙන්. හැබැයි අඩු price එකකට high performance දෙනවා මේ ෆෝන් එකේ. ඉතින් යාළුවනේ ඊළඟ කාරණේ තමයි බැටරි එකේ කාලය. ඉතින් යාළුවනේ මේ කාලය බැටරි කියන්නේ යාළුවනේ අපේ ෆෝන් එක මේන පාර්ට් එකකට තියෙනවා. ඉතින් යාළුවනේ බැටරි එකක සාමාන්‍යයෙන් හොන ෆෝන්ස් වල ප්‍රසිද්ධ කාරණයක් තියෙනවා. ඒ තමයි බැටරි එක යාළුවනේ ඉතාමත්ම දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු වාසියක් වුණා. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් මොකද බැටරි එකක් කියන්නේ අපේ ෆෝන් එක දෙන අවශ්‍යම එක. ඉතින් මේ අවශ්‍යම එක මේ කට්ටිය ලබා දීලා තියෙනවා මේ ෆෝන් එකට. ඉතින් එතකොට එහෙම බැලුවොත් අලුතෙන් එන ෆෝන් එකම හොන X9C ෆෝන් එකත් හොඳ තත්ත්වයක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ තුන්වෙනි කාරණය තමයි ෆාස්ට් charging කියලා කියන්නේ. ඉතින් යාළුවනේ ෆාස්ට් charging කියන්නේ මොකද්ද? මේ හොන ෆෝන් එක වලට ඉතාමත්ම ෆාස්ට් charge වෙන එකක් තියෙනවා. ඒ වගේ බැටරි එකක් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ හොන ෆෝන්ස් වලට මේකේ බැටරි කාලය දිග නිසා ඉතාමත් ඉක්මනින් charge වෙන භාවයක් තියෙනවා. ඉතාමත්ම high ultra technology එකක් තමයි හොන ෆෝන්ස් වල තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟ කාරණේ තමයි display quality කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මොකද්ද මේ display quality කියන්නේ? යාළුවනේ display quality කියන්නේ ඉතාමත්ම ෆෝන් එක තියෙන ඕනේ කාරණයක් තමයි මේ display quality කියලා කියන්නේ. ඉතින් හොන ආයතනයෙන් ඒකත් අපිට ලබා දීලා තියෙන්නේ ඉතාමත්ම high විදියට තමයි මේකේ display quality එක ලබා දීලා තියෙන්නේ. AMOLED display එකක් තමයි ලබා දීලා තියෙන්නේ. OLED AMOLED display එකක් තමයි හොන ෆෝන්ස් වලට තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟ එක තමයි beautiful design කියන්නේ. ඉතින් යාළුවනේ හොන ෆෝන් වල display එක ඉදලා ගත්තත් ඉතාමත්ම ලස්සන ඩිසයින් එකක් තමයි හොන ෆෝන්ස් වල අපි ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ මේ display quality එක ඉතාමත්ම දීර්ඝ කාලයක් තිස්සේ මේ display quality කියන්නේ මේකේ beautiful display quality එක නම් ඉතාමත්ම දීර්ඝ කාලයක් තිස්සේ හොන ෆෝන්ස් වලට ලබා දෙනවා. ඉතින් මේ අලුතෙන් ආපු X9C ෆෝන් එකෙත් මේක නම් අමතක කරලා නැහැ කියන්න ඕනේ. ඉතින් යාළුවනේ මේකේ beautiful display එකක් විශේෂ ඩිසයින් වර්ගයකට හදන ඩිස්ප්ලේ එකක් අපට බලා ගන්න පුළුවන් හැකියාව මේ ෆෝන් එකේ ඉඳලම තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟ එක තමයි AI ෆොටෝ කැමරා කියන්නේ. ඉතින් යාළුවනේ මේ AI ෆොටෝ කැමරා කියන එක හොන ෆෝන් වල තියෙන විශේෂම කාරණයක්. මේකේ ෆොටෝ ගන්නකොට ඉඳලා
AI විදියට ෆොටෝ එක ජෙනරේට් කරලා ඒක දෙන පසුබිම පවා මේ හොන එක්ස්පෙන්සිව් එකේ ඉඳලම ෆෝන් වලම තියෙනවා කියන එක අමතක් කරන්න හොඳ නැති කාරණයක් බවට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනි ඊළඟ කාරණය තමයි නයිට් මූඩ් කියන එක. ඉතින් යාළුවනි මේ නයිට් මූඩ් එක ඉතාමත්ම හයි මූඩ් එකට ලබා දීලා තියෙනවා හොන ආයතනේ. ඉතින් මේක තමයි ඊළඟ වාසිය අපේ මේ නයිට් මූඩ් එක හොද කරගන්න එක තමයි ඊළඟ වාසිය මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඊළඟ එක තමයි යාළුවනි එඩිටින් මල්ටිටාස්කින් වලදී මේක ඉතාමත්ම හයි පර්ෆෝමන්ස් දක්වනවා කියන එක මට වගකීමෙන් යුතුව මෙතනදී කියන්න පුළුවන්. මොකද මේක ඉතාමත්ම හයි ග්‍රැෆික්ස් ඉතාමත්ම එඩිටින් වලදී පවා කිසිම මහන්සියක් නැතුව මට කරගන්න හැකියාව ලැබුණා මේ ෆෝන් එකේ. මම ඒක එකපාරක් දෙපාරක් විතර අත්විඳලා තියෙන නිසා තමයි කිව්වේ. මම එක දිගට පැය 5ක වීඩියෝ එකක් එඩිට් කරනකොටත් මට කිසිම එරර් එකක් මොනවත් ආවේ නැහැ. ෆෝන් එක රත් වුණා ටිකක්. හැබැයි ඉතර අමාරුවක් වුණේ මට කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් එහෙම අතින් ගත්තොත් මල්ටිටාස්කින් වලදී එඩිටින් වලදී හැම එකකදීම හොන එක්ස්ටෙන්සිව් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ එක තමයි මේ කට්ටියගේ ගේමින් පර්ෆෝමන්ස් කියන්නේ. ඉතින් යාළුවනේ ගේමින් පර්ෆෝමන්ස් කියලා ගත්තම මේකේ හයි ග්‍රැෆික්ස් තියෙන ගේමින් වුණත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මොකද මේ ෆෝන් එක ඉතාමත්ම ගේමින් වලටත් බල කරලා තමයි හොන ආයතනයෙන් අපිට හදලා තියලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට හොඳ ගේම් එකකින් ප්ලේ කරන්න හැකියාව තියෙනවා. හීටින් ඉෂුස් අඩුයි කියන එක තමයි ඊළඟ කාරණේ. යාළුවනේ හීටින් ඉෂුස් කියන්නේ මොනවද? හීටින් ඉෂුස් තමයි යාළුවනේ අපේ ෆෝන් එක රත් කරන එක. ඉතින් යාළුවනේ iPhone අතින් ගත්තොත් හොන ෆෝන් එක හීටින් අතින් පවා ඉහළින් ඉන්නවා කියන එක අපි විශේෂයෙන් මතක් කර යුතුයි. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් කියන එක මට අමතක් කරන්න බෑ. ඉතින් යාළුවනේ මේකේ මයික්‍රෝ SD කාඩ් එකක් දාලා ෆෝන් එකේ ස්ටෝරේජ් එක එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණයක්. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ Type-C port එකක් සහ data port එකක් එකතු කරලා අපිට ඉතාමත් හොඳ data comfortable භාවයක් ලබා ගන්න පුළුවන්. 5G වගේ හොඳ එකක් අපිට data performance වලින් ලබා ගන්න හැකියාව තියෙනවා කියන එක අමතක් කරන්න බෑ. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ කස්ටමයිසේෂන් හැකියාව ඉහළටම නම් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක Magic OS කියන මේ සිස්ටම් එකට ගිහිල්ලා අපිට ඕනම විදියට කස්ටමයිසේෂන් කරගන්න පුළුවන් කියන එක අමතක කරන්න බෑ. ඊළඟ එක තමයි යාළුවනේ ඩුවල් සිම් කියලා කියන්නේ. මේ ෆෝන් එකේ යාළුවනේ සිම් දෙකක් එක දිගට භාවිතා කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙනවා. දැන් ඕක කට්ටිය බලන්න පුළුවන්. ඉතින් හැම ෆෝන් එකකම හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ හෙඩ්ෆෝන් ජැක් එක මේක iPhone එකට වඩා පහසු හෙඩ්ෆෝන් ජැක් එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඉතාමත්ම ස්මාර්ට් ෆීචර්ස් මේ ෆෝන් එකේ බලා ගන්න හැකියාව තියෙනවා. AI ඇසිස්ටන්ට් කෙනෙක් හැම වෙලේම ෆෝන් එක පරිපස්සේ යන එක තමයි මේ හොඳම එක තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ සවුන්ඩ් ක්වොලිටි එක ඉතාමත්ම හයි ලබා දීලා තියෙනවා. 3D සවුන්ඩ් එකක් තමයි මේ ෆෝන් එකේ ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟ තමයි ඉන්ෆර්ඩ් හයි කන්ට්‍රෝල් කියලා කියන්නේ. මේ ෆෝන් එකෙන් යාළුවනේ අපිට උඩ තියෙන AC එකක් අපිට උඩ තියෙන AC එකක් නැත්නම් අපිට TV එකක් උනත් කන්ට්‍රෝල් කරන්න හැකියාව මේ ෆෝන් එකෙන්ම ලබා දීලා තියෙනවා. ඉතාමත්ම වේගවත් ෆින්ගර්ප්‍රින්ට් ලොක් එකක් සහ ෆේස් අන්ලොක් එකක් මේ ෆෝන් එකේ ලබා දීලා තියෙනවා. 5G සහ Wi-Fi 6 සපෝට් කරන්නත් මේ ෆෝන් එක අමතක් කරලා නැහැ. ඊළඟ එක තමයි යාළුවනේ බැටරි ඔප්ටිමයිසේෂන් කියන්නේ. මේ ඔප්ටිමයිසේෂන් එකෙන් පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඕනම එකක් මැනේජ් කරගන්න ෆෝන් එකේ මේ ෆෝන් එකේ යාළුවනේ මල්ටිටාස්කින් එක ඉතාමත්ම ස්මූත් මල්ටිටාස්කින් එකක් ඕකට ඉස්සෙල්ලා කිව්වා වගේ බලා ගන්න හැකියාව තියෙනවා. SSDs ලැබෙනවා. software updates වැඩියෙන් ලැබෙන්නත් අමතක කරලා නැහැ. ඉතින් යාළුවනේ ඊළඟ කාරණේ තමයි අපේ ගන්න ගන්නට සාධාරණ මුදලක් මේ ෆෝන් එක අපිට ලබා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද මගේ මේ හොන වීඩියෝ එක අවසන් කරේ. යාළුවනේ අනිවාර්යෙන් ඔය කට්ටිය මේ වීඩියෝ එක හොඳයි නම් දැම්ම දාන වීඩියෝ ලයික් බටන් එකක් අපේ channel එකට ක්ලික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා.
ඉතින් ඔයාලෝනේ මම මතක් කරනවා ඉතින් ඒ සමගින් අදට මං ගිහින් එන්න සුබ දවසක් බයි